ඔයාගේ ජීවිතයේ තියෙන සියලුම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා චිත්ත ප්‍රවේගය අපි අදත් ඔයාට මුලින්ම ප්‍රාර්ථනා කරන්නම්. මේ අහම්බෙන් වගේ දැක්ක වීඩියෝ එක ඔයාට ලැබෙන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඔයා මොනවම හරි වැඩපිළිවෙලකට දැන් වැටිලායි තියෙන්නේ. මේ විශ්වය ඔයාට නිකන් දේවල් දෙන්නේ නැහැ. ඔයා මේක දැක්කත් මේ වීඩියෝ එක දකින කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒ වුණාට මේක ඇතුළට ඇවිල්ලා මේක අහලා මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න හිතෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? අන්න ඒ අතරින් කෙනෙක් වුණා නම් ඔයා කොච්චරනම් ඔයාට ලොකු වාසනාවක්ද තියෙන්නේ. ඒක හරියටම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම අහන්න කියලා ඔයාට අපි ආදරෙන් මතක් කරනවා. අද ඇත්තටම අපි ඔයාලට කියලා දෙනවා ජීවිතේ වෙනස් කරගෙන දිනා ගන්න පුළුවන් එක ක්‍රමයක් ගැන. මේ ක්‍රමය ඔයා හරියට අනුගමනය කළොත් ඔයාට දවස් 14ක් ඇතුළත ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි අද මේ කියලා දෙන විදිහට මේක කරන්න. ඔයාට මේකට සල්ලි වියදම් වෙන්නෙත් නෑ. ඒ නිසා මේක කරන්න. අපි අද ප්‍රශ්න 3ක් කියනවා. ඔයා නිදා ගන්න කලින් අන්නේ ප්‍රශ්න 3ට උත්තර දෙන්න. උත්තර දීලා විශ්වයටත් ස්තුති කරලා ඔයා නිදා ගන්න. ඒක තමයි අද අපි ඔයාට කියන ක්‍රමය. මේ ක්‍රමය දවස් 14ක් එක දිගට කරන්න. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි මේ ක්‍රමය කරන්න කලින් ඔයා මොනම ආගමක වුණත් ඔයා ඔයාගේ ආගම සිහි කරන්න ඕන. ඒ කියන්නේ නිදා ගන්න ඇඳට ආපු වෙලාවේ ඔයා මුලින්ම ඔයාගේ ආගම සිහි කරන්න. ආගම සිහි කරලා Tamanගේ ආගමේ හැටියට Taman අදහන දෙවිවරුන්ටත් පින් දෙන්න. ඒ විතරක් නෙවෙයි හැම කෙනෙක්ම මොන ආගමක කෙනෙක් වුණත් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් වඩන එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. එක පාරක් දෙපාරක් හිතින් හිතන්න මේ මුළු විශ්වයේම සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියලා හදවතට එකඟව අවංක හිතින් නිදා ගන්න කලින් ඔයා විනාඩි 5ක් හිතන්න. මේ විදියට හිතලා ඔයාට අපි දැන් කියන්නම් ඒ ප්‍රශ්න මොනවද කියලා. මුලින්ම ඔයා කල්පනා කරන්න ඔයා මේ ජීවිතේ ලැබපු වටිනාම දේ මොකක්ද? සමහර අයට Tamanගේ දරුවෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් Tamanගේ බිරිඳ, Tamanගේ ස්වාමි පුරුෂයා, අම්මා, තාත්තා, මේ පවුල, එහෙමත් නැත්නම් ගෙයක් දොරක්, මේ Taman ළඟ තියෙන වටිනම දේ, Tamanට දැනෙනම දේ මොකක්ද? අන්න ඒක ගැන හොඳට හිතන්න. මේ දේවල් වලින් එකක් හරි ඔයාට තියෙනවා නම් ඔයා ඇත්තටම ගොඩක් සතුටු වෙන්න. මොකද අම්මා තාත්තා නැති දරුවෝ, දරුවෝ නැති අම්මලා තාත්තලා වෙන්න බලාගෙන ඉන්න කට්ටිය, ඒ වගේම ගෙවල් නැති මිනිස්සු මේ ලෝකේ කොච්චරනම් ඉන්නවද? ඒ නිසා මේ එක දෙයක් හරි ඔයාට තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා සතුටු වෙන්න. අන්නේ සතුටු වෙන ගමන් ඔයා ඒ මොහොත විඳින්න. ඒ වෙලාවේ ඔයා ඇඳේ ඉන්න ගමන් දැන් ඔයා ආගම සිහි කරලා මෛත්‍රී වඩලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඔයා ළඟ තියෙන සතුටුම දේ ගැන හිතලා ඒ දේත් එක්ක මනසින් ජීවත් වෙන ගමන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයා මේ විදියට විශ්වයට ස්තුතිවන්ත වෙලා ඒකත් එක්ක එක විනාඩියක් විතර එතන ජීවිතේ විඳින්න. ඒ මොහොතේ ජීවත් වෙන්න. මොකද ඒක තමයි ඔයාගේ ජීවිතේ තියෙන වටිනම දේ. ඒ කියන්නේ ඔයාට ඒක ළඟ ලොකු සතුටක් තියෙනවා. අන්නේ සතුට ඔයා විනාඩි 5ක්වත් නිදා ගන්න කලින් ඇඟට අරගෙන හිතින් මනසින් ඒක විඳින ගමන් ජීවත් වෙන්න. ඊළඟට දෙවනි කාරණාව විදියට ඔයාට ආදරෙන් මතක් කරන්නම්. එදා දවස, ඒ කියන්නේ ඔයා ඒ නිදා ගන්න ඇඳට ගියානේ, අන්න ඒ අද වෙන්න පුළුවන්. අද නම් අද දවසේ ඔයා කරපු එක සාර්ථක දෙයක්, අන්න එහෙම දෙයක් ගැන ඔයා හිතන්න. සමහර විට ඔයා රැකියාවේ ඉන්න ගමන් හරියට බොස් කියපු දෙයක්, මැනේජර් කෙනෙක්, කවුරු හරි එහෙම කෙනෙක් කියපු දෙයක් හරියටම කරා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර ඔයා සාර්ථක විදියට අඩුම තරමේ බත් එකක් හරි ඉදෙන්න ගැහුවා වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් අපි දවසකට සාර්ථකව කරනවා.
ඒක අවධානයෙන් හිටියොත් අපිට අල්ලගන්න පුළුවන්. සමහරව හිතනවා අනේ අද දවසම මහා සෞතුයි. මේ වගේ සිතුවිලි වලින් ඔයා ජීවිතේ පුරව ගන්න එපා. ඔයා හැමතිස්සෙම හිතන්න මොකක්ද සාර්ථක වුණ දේ. අන්න ඒක ගැන හිතලා ඒ මොහොතට විශ්වයට ස්තුතිවන්ත වෙලා ඒකත් එක්කත් ඔයා අඩුම විනාඩි 5ක්වත් ජීවත් වෙන්න. මොකද ඒ තමයි ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය. ඔයා රැකියාව කරන තැන වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් කරනවා නම් එතන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර දොර වැඩ කරනකොට මේ මොනම විදියකට හරි ඔයාට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් එක ක්‍රමයක් එක දවසට සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වුණු ඒ දවසේ වෙච්ච දේ මොකක්ද කියලා හිතට අරගෙන ඒ සාර්ථකත්වයත් එක්ක ඔයා විනාඩි 5ක් ඉන්න. මේ ඉන්න ගමන් සතුටු වෙලා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඊට පස්සේ අද අපි කතා කරන කාරණාවේ අන්තිම කාරණාව ඔයාට කියන්නම්. ඒ තමයි ඔයා හෙට දවසේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට හෙට දවසේ මොනවද ඕනි. ඒ කියන්නේ මේකෙන් ඔයා ඉස්සරහා අනාගතයේ ලොකු දවසක් නෙවෙයි. ඒ කියන්නේ මම කවදා හරි දවසක කෝටිපතියෙක් වෙනවා. කවදා හරි දවසක ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. මේ වගේ ඈත තියෙන ටාගට් එකක් නෙමෙයි. ඔයාට හෙට දවසේ තියෙන ටාගට් එක මොකක්ද? අන්න ඒක ගැන ඔයා අඩුම තරමේ තව විනාඩි 5ක්වත් අරගෙන හොඳට හිතන්න. හොඳට හිතලා ඔයා ඒක කරන ක්‍රමය, ඔයා ඒක ප්ලෑන් කරලා තියෙන විදිය, ඒක සාර්ථක වුණාම ඔයාට දැනෙන සතුට, මෙන්න මේ දේ ගැන හොඳට හිතන්න. හොඳට ඔයා විනාඩි 5ක් අරගෙන මේක කල්පනා කරන්න. ඒ ගමන් ඔයා විශ්වයටත් ස්තුතිවන්ත වෙන්න. මෙන්න මේ ක්‍රමය ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගෙන දවස් 14ක් ජීවිතේ අරගෙන යන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවමයි. ඒක අපි ඉර හඳ වගේ ඔයාට කියනවා. හරියට මේ කියපු ක්‍රමය අනුගමනය කරනවා නම් අනිවාර්යෙන් තව සති දෙකකින් ඔයා අපිව හම්බ වෙන්න එන්න. ඔයාගේ ජීවිතේ මොකක් හරි වෙනසක් තියෙනවා. ඒක ස්ථිරයි. ඉතින් ඒ වටිනා පණිවිඩයෙන් අපි ඔයාගෙන් අදට සමු අරගෙන යන්නම්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපිට ලයික් එකක් දාලා ඔයාගේ වටිනා අදහසත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම නොදන්න කෙනෙකුට බලන්නත් අපේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකත් ඔයාට මේ විශ්වයේ ආකර්ෂණය ලබා ගන්න පුළුවන් එක ක්‍රමයක්. මොකද ඔයා ගොඩක් පරාර්ථකාමී කෙනෙක් වෙන්න. හැම තිස්සෙම ඔයාට ලැබෙන දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න. මේ වීඩියෝ එක ගැන කියනවා නෙවෙයි. ඔයාට මොනව ලැබුණත් ඒ දේ නැති කෙනෙකුට දෙන්න. ඒ විදිහට ජීවත් වෙන්න. ඔයා දෙනවා කියන්නේ ඔයාට ලැබෙනවාමයි. එහෙනම් අදට අපි ඔයාලගෙන් සමු අරගෙන යන්නම්. ආයෙමත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙන්න. ඔයාලට උතුම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි.